අර ලස්සන කන්ද අර එක්කනේ බයි කාලෙකින් තමයි අද අලුත් වීඩියෝ එකක් අරගෙන ආවේ. ඉතින් අද කැම්පස් එකේ යාළුවෝ ටිකත් එක්ක ඇවිල්ලා ඉන්නවා මොණරාගල දිස්ත්‍රික්කයේ විපිල කියන ප්‍රදේශයේ ඒ ගම්මානේ ලස්සන බලන්න. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නවා මොකක්ද මේ නම කිව්වේ? ඇල්ලේ නම කියපන්. ඒ ඇල්ලේ නම මොකද්ද වා? ඔයේ නම මොකද්ද? ඔයේ නම ගල්ලොය කියන ලස්සන ඔය ගාවට තමයි ඇවිල්ලා ඉන්නේ. ඉතින් අක්කොඩිය අද මෙතන පොඩි කැම්පින් එකක් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් අපි උඩට යන අතරතුරදී කොහොමද වෙන්නේ කියලා බලමු. ඉතින් රැඳී සිටින්න කියලා ආරාධනා කරන වීඩියෝ එකත් එක දිගටම අපි යමු උඩට එන්න. අපි දැන් ඇවිල්ලා ඉන්නවා එතන කියන්නේ මේකට කියන්නේ ගල්ලොයි කියලා. ඒ වලට අර උඩ ඈතින් පේනවා ඇති කන්දක් තියෙනවා. ඒ කන්ද තමයි මඩොල් සීම කියලා කියන්නේ. ඉතින් අපි හෙට දවසේ බලන්න ඉන්නවා මඩොල් සීම යන්න. ඉතින් අද අපි එතන යාළුවෝ ටික ලෑස්තිලා ඉන්නවා. එතන රොටි පුච්චන්න. ඉතින් පොඩි කැම්පින් එකක් වගේ කරන්න ඉතාලි ඉන්නවා අද මෙතන. ඉතින් ලස්සන වීඩියෝ එකක් වෙයි කියලා හිතනවා ඔයාලට. ඉතින් අද ඇදී සිටින්න කියලා ආරාධනා කරනවා වීඩියෝ එකත් එක දිගටම. ඉස්සරහට වෙන හොඳ හොඳ දේවල් වලට පෙන්වන්න බලාගෙන ඉන්නවා. ඉතින් මේ සඳුන් ඉන්නවා විත් එක්ක එතන රුසිත් ඉන්නවා. අනිත් කට්ටියත් අතන කට්ටිය නාන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා. එහෙනම් වීඩියෝ එකත් එක දිගටම. තවත් ගමේ යාළුවෙක් ඉන්නවා. ඉතින් මෙයාත් මේ ගමේ එක්කෙනෙක්. ඉතින් කලින් නාලා දෙනවා මේ. කලින් නාලා දෙන 4-5 පාන හිට වැඩි. ඉතින් ළමාවේ ඊට අවුරුදු 7-8 කට කලින් මාත් ගැඹුරු දැන් ගන්න නැහැ ඉතින්. පීනන්න බෑ. මේ විදියට. මේකේ මේ එහෙම වතුර වැඩි වෙන කාලේ තියෙනවා. ඔව් අර එක සැරයක් දෙසරයක් වගේ එකපාරම අර නිකන්
එකපාරම වතුර මට්ටම වැඩිලා තියෙනවා. බොර වෙලා දැන් වතුර මට්ටම වෙලා යන්න බැරි වෙනවා. ඒක රයිල් හිටපුවා උඩ පැත්තෙන් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ගඟක සුන්දරත්වය වගේම තමයි ඔයාලගේ ආරක්ෂාව ගැනත් හිතන්න ඕනේ. මේ වගේ තැනකට ආපුවාම ඔයාලා මතක තියාගන්න ඕනේ මේ සුන්දරත්වයේ විඳින ගමන් තමන්ගේ ආරක්ෂාව ගැන හිතන්න ඕනේ. මොකද ගඟක් ඔයක් කියපුවම හැම වෙලේම වතුර වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා මේ වගේ තැනකට ආපුවම පරිස්සමෙන් මේ තැන ඉන්න ඔයාලා වග බලා ගන්න ඕනේ. ඒ වගේම මේ පරිසරයත් ආරක්ෂා කරගන්න දැනගන්න ඕනේ. ඔයාලගේ පියසටහන් පමණක් මේ දීලා ඔයාලා අරගෙන සියලුම දේ රැගෙන යන්න කියලා මතක් කරනවා මේ වගේ තැන් වලට එද්දී. අර මඩොල් සිමනේ ඇවිල්ලා. ඔව් අර මඩොල් සිම මම ඔයාලට කලින් කිව්වේ හෙට අපි යන්න බලාගෙන ඉන්නවා. බලමු මේ ගියොත් මේ වීඩියෝ එක මම ඔයාලට ගේන්නම්. සඳෝන් ඔයාලට බෑලා පෙන්නනවා. සීතලයි. නිලන්තේ ඉන්නවා අපිත් එක්ක මේ ගමේ යාළුවෝ මෙයාලා ගෙදර තමයි අපි ආවේ. ඉතින් මේක ගැන පොඩි විස්තරයක් ආව මේ ඔය පටන් ගන්නෙ කොහෙන්ද මේක වැටෙන්නේ කොහෙටද? ඉතින් එයායි කියයි විස්තරේ මේ නිලන්ත අපිට කියන්නකෝ මේ ඔය පටන් ගන්නෙ කොහෙන්ද? ඔය පටන් ගන්නේ දොරපත කඳු වැටියේ. උඩ තියෙන ගොඩක් උඩට යන්න ඕනේ. ඒ කියන්නේ මේක පටන්ගෙන කියන්නේ ඉවර වෙන්නේ සේනානායක සමුද්‍රේ. අම්පාරේ තියෙන්නේ. අම්පාරේ තියෙන්නේ එහෙන් තමයි මේක ඉවර වෙන්නේ. එතකොට මේකේ මේ විදුලි බලාගාරයක් පල්ලෙහා තියෙනවා කියලා කිව්වා. ඒක මේ විදුලි බලාගාරේ පල්ලෙහා තියෙන්නේ. දැන් නම් ක්‍රියාත්මක නෑ. විදුලි බලාගාරේ මේ දැන් මාස 6කට විතර කලින් ක්‍රියාත්මක වුණා. දැන් අර උලංගක් ආවා. ඒකෙන් පස්සේ මේ ඒ උඩ ටර්බයින් කැඩලා ඒ සිද්ධ වුණා. يعني ක්‍රියාවිරුද්ධ වුණා. ඊට පස්සේ තමයි නැවතුනේ. නැත්තම් මේ වෙනකන් දක්වා වැඩ කරනවා. ඒ කියන්නේ මේකෙන් මේ මුළු ගමකටම දෙන්න පුළුවන්. ඔව්. එතකොට මේ මඩොල් සීම මෙතන මේ කන්දෙන් අර මාධ්‍යවේදියෙක් කරන සිරසේ එතකොට එයා ගෙනාවෙත් මේ පැත්තේ. දොරපත කඳුවලින් මේ පැත්තෙන් තමයි ගෙනාවේ. මේෙන් ගෙනල්ලා තමයි මේ කට්ටිය අරගෙන ගියේ. එතකොට ඉතින් මේ කියනවා වගේ මේ දොරමඩ කන්ද කියලා තමයි මේකට කියන්නේ. ඉතින් එතන උඩින් අර ඔයාලට පේන අර මේ මඩොල් සීම කන්ද ඔයාලට මතක ඇති මීට දැන් අවුරුද්දක් විතරද? අවුරුද්දකට විතර කලින් අර සිරස ටීවී එකේ මේ මාධ්‍යවේදියෙක් කරනවා. ඉතින් එයා හොයන්න කියලා තියෙන මේ පැත්තෙන් තමයි. ඉතින් අර පල්ලයට තමයි එයාගේ පොලිස් එක අරන් ඇවිල්ලා තියෙන්නේ. මෙතන මේ තියෙනවා නානතන බේසම කියලා මේ ගමේ මෙයාලා නානතනක් මේ වගේ ඔයාලට පෙන්නන්න. අපි දැන් එතෙන් යනවා. ඉතින් එතනේ බලාගාරයේ ටික මම ඔයාලට පෙන්නන්නම්. මේක තමයි මම ඔයාලට කිව්ව බේසම. මේ ඉතින් මේක ගොඩක් ගැඹුරුයි. මේ මොකද අර උඩින් ඇවිල්ලා වතුර වැටෙනවා මෙතෙන්. ඉතින් මේ වගේ තැන් වල ඔයාලා නාන්න යනවා නම් ඒ වගේ තැන් වලට බහින්න යන්න එපා. මොකද මෙයාලා මේ ගමේ කට්ටියින්ද මම අර ඔයාලට පෙන්නුවේ. මේ යාලා දන්න කට්ටියනේ මෙතන මේ. ඒ නිසා ඒ හැරෙන්න මේ ඔයාලා වගේ පිටින් කට්ටිය ආපම මේ තැන් වල බහැලා නාන්න යන්න එපා. ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න මේ තැන් වල නාන්න යද්දි. ඉතින් අපිත් නාන්නේ අර පල්ලෙහාම මෙයාලා නම් මේ හරි නානවා. ඉතින් එහෙනම් අපි ඔයට ගිහිල්ලා ආවිලා නාලා ඉවරලා ඊට පස්සේ අපි නිලන්තලා ගෙදර ගිහිල්ලා දවල්ට කාලා දවල් නෙමෙයි හවස ගෑවේ දැන් වෙලාව 5ට විතර වගේ ඇති. ඉතින් අපි යනවා දැන් තරුෂලා ගෙදර. තරුෂේ ඉන්නවා. මෙයාලා ගෙදර තමයි දැන් අපි ඊළඟට යන්නේ. අද රෑහේ තමයි ඉන්නේ. ඉතින් ඊට පස්සේ අද රෑහේ ඉඳලා ඊට උදේ ලෑස්තිලා ඉන්න මඩොල් සීම යන්න. ඉතින් එතන වීඩියෝ ක්ලිප් එක මම වට හෙට ගෙන්නම්. එහෙනම් අපි හෙට හිදි සෙට් වෙමු.
ඉතින් මේ තරුජලා ගෙදරට ඔන්න යන්න ගමන් මේ පොඩි වැස්සකට ආව වුණා. කට්ටිය ඉන්නවා පේනවත් නැහැ. තරුජලා ගෙදරට ගොඩක් දුරද? තව ටිකක් දුරයි 500ක් විතර. එළියේ අකුණු ගන්නවා. අයියේ මයින් වැස්ස මේ හරි ඔන්න ඉතින් අපි රෑ කොටගම අපි තරුශිලා ගෙදර නැවතිලා ඉඳලා දැන් ඉතින් අපි අද ටිකක් දවල් වුණා ගමන පටන් ගන්න මඩොල්සීමට යන්න පටන් ගත්තා. ඉතින් අපි යාළුවෝ ටිකත් එක්ක බයික් වල යන්නේ. එක්කෙනෙක් කෙනා මෙතන සඳුන් ඉන්නවා. අනිත් කටේ පල්ලේ අතන ඉන්නවා. ඉතින් මේ අපි දැන් කන්ද උඩට යන ගමන් තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් වාහනයක වල එනවා නම් ඕෆ් රෝඩ් වාහනයක් වගේ තිබ්බොත් හොඳයි. මොකද අනිත් ඒවාටත් එන්න පුළුවන්. දැනට අපි මේ යන පාරේ නම් අවුලක් නැහැ. මම උඩ කොහොමද කියලා දන්නේ නැහැ. මම ඒ උඩට යන ගමන් ඒ පාර බලවට කියන්නම් එතන කොහොමද කියලා. ඉතින් රැඳී සිටින්න කියලා ආරාධනා කරන වීඩියෝ එකත් එක දිගටම අපි උඩට කියලා සෙට් වෙමු. මඩොල්සීම මේ කන්ද උඩට ඇවිල්ලා ඉන්නේ. මේ අපි හිටිය කොටගම ගම තියෙන මෙතන පල්ලෙහන්. ඒ වගේම අපි අර නාපු ගල්ඔය ගිහිල්ලා වැටෙන්නේ අර ඈත පේන වැඩි වලට පොඩක් zoom කරලා පෙන්නන්න. අර මේ එහා පැත්තේ අර වැවක් තියෙනවා. ඒ වැවට එහා පැත්තෙන් ඈතින් පේනවා සේනානායක සමුද්‍රය. සේනානායක සමුද්‍රයට තමයි මේ අපි අර ඊයේ නාපු ගල්ඔය කියන එක ගිහිල්ලා වැටෙන්නේ. මෙතනින් පල්ලෙහා මෙතනින් ඈත බලපුවාම බිබිල ටවුන් එක පේනවා. එහාට ගිහුවාම මේ කොටගම ගම අපි හිටපු දැන ඔයාලට මතක ඇති මීට අවුරුද්දකට එකමාරට විතර කලින් සිරස මාධ්‍ය ජාලයේ නිවේදකෙක් වැටුණා මෙතනින් පල්ලෙහාට. ඒ වැටිච්ච තැන තමයි මෙතන ඉතින් මේ වගේ තැන් වලට එද්දි ඔයාලා සේෆ්ටි ගැන ගොඩක් හිතන්න මේ වගේ වැටවල් වල එල්ලිලා ඒ වගේ වැඩ කරන්න යන්න එපා. ඒ හින්දා මේ හැමෝම මේ වගේ තැනකට ආපුවාම මේ තියෙන පරිසරයේ විඳලා පරිස්සමට යන්න කියලා කියනවා හැමෝටම. මේ වගේ මේ කලින් කිව්වා වගේ මේ පාරෙද්දි මේ කියන්නේ මේ මඩොල්සීමට එන්ට්‍රන්ස් එක ගාවට එනකම් පාර ටිකක් හොඳයි කාපට් කරලා තියෙන්නේ. ඉතින් එහාට තමයි පාර ටිකක් අවුල් කැඩිලා තියෙන්නේ. ඒකයි අර ඕෆ් රෝඩ් වාහනයක වගේ නවනම් මෙතෙන්ද මාව හැකි. මේ view එක තමයි අපුවම බලා ගන්න තියෙන්නේ. ඔය කැමරාව දෙන්න ඔයාලට පොඩි දෙයක් පෙන්වන්න තියෙනවා. මේ වගේ තැනකට ආපුවාම මෙන්න මේ වගේ වැඩ නම් කරන්න තියාගන්න එපා. මේ මෙතන විනාශ කරලා ගිහිල්ලා තියෙන්නේ හැමෝම පේන වැඩි මෙතන. ඉතින් මේ වගේ තැනුත් පරිස්සම් කරගෙන මේ තියෙන අසිරිය විතරක් විඳලා යන්න කියලා කියනවා කට්ටියටම. ඉතින් අපි තව අතන උඩට යන්න පුළුවන්. අතෙන් අපි ගිහිල්ලා බලමු. ඔන්න ඉතින් අපේ යාළුවෝ කන්න රැගලා දිනා මේ එක්කෙනෙක්ගේ කූඩැල්ලෙක් කාලා සපත්තු දාගෙන ඇවිල්ලත් කූඩැල්ල වහලා. ඒ කට්ටිය කන්න ගෙනල්ලා තියෙනවා. පිට එක අපකට තරුෂයා ඉන්නවා. සඳුන්. හායි. අර කටුකල. අර කටුකල. මෙතන තියෙන ඔයාලට මැප් එකක් තියෙන බලා ගන්න පුළුවන්. මේ මෙතන ඩිවිෂන් එක පෙන්වන්න. මේක පැත්තකින් බිබිල.
මේක දැන් නම් මැකිලා තියෙන ටිකක් හොයන්න අමාරුයි. ඔයාලට කැම්ප් කරනවා නම් මෙන්න මෙතන කැම්පින් කරන්න පුළුවන්. ඉතින් ඔන්න අද දවස් දෙකක මේ බිබිල කොටකම ඒ තරුසලා ගෙදර ඇවිල්ලා කරපු වීඩියෝ අද මෙතනින් වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි හදන්නේ. ඉතින් වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඉතින් තරුසයාට ගොඩක් thank you සැලකුවාට. ගොඩක් සතුටු වුණා. ඇත්තටම මාර ලස්සන පැත්තක් මේකේ. පල්ලෙහා චුට්ටක් පෙන්නන්නේ මෙයාලා ගම තියෙන්නේ. මේ ඉතින් මාරම ලස්සනයි මේ එහෙනම් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන බලාපොරොත්තු වෙමින් අදට ඔයගොල්ලෝගෙන් සමු ගන්න. ඉතින් මතක් කරලා channel එක subscribe කරලා තියාගන්න, bell icon එකත් all touch දාලා තියාගන්න. මේ වගේ අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලෝ ළඟටම අරන් ඉන්න. ඉතින් එහෙනම් ආයෙත් දවසක සෙට් වෙන බලාපොරොත්තු වෙමින් අදට සමු ගන්න. එහෙනම් ඔන්න ජය වේවා.